අයුවන් පිල්ලන්තයට හරියටම වෙලාව හවස 7යි. හරිද? ඉතින් මේ ලස්සන අහසක් තියෙනවා. මට වීඩියෝ එක කරන්නම හිතුනේ ඒකයි. ඉතින් ඉර බහගෙන ගිහිල්ලා ඉර පේන්නේ නැහැ. නමුත් ලස්සන අහසක් පේන්න තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ගස්වල මේ දවස්වල කොළ වැටලා තියෙන්නේ ඔක්කොම. ඉතින් වසන්තය උදා වෙන්න තව මාස එකමාරක වගේ කාලයක් තියෙනවා පිල්ලන්තයට. ඉතින් අද මම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සමහරක් පුංචි දේවල් තියෙනවා දියුණු රටවල හැබැයි නොදියුණු රටවල වල නැති. ඉතින් මේ පුංචි දේවල් වලින් වුණත් රටක් ලෝකයක් හදන්න පුළුවන්. ඉතින් කසල කළමනාකරණය කියන්නේ මං හිතන්නේ රටකට අවශ්‍යම දෙයක්. ඒක රටකට විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් ගෙදරින් පටන් ගත්තට පස්සේ ඒකෙන් ගමින් ගම නගරයෙන් නගරයට ගිහිල්ලා මුළු රටක්ම ලස්සන කරන්න පුළුවන් දෙයක් තමයි කසල කළමනාකරණය කියන්නේ. ඉතින් පිල්ලන්තයේ ඔයගොල්ලෝ දන්නවා ඇති කසල කළමනාකරණය පිළිබඳව ඒගොල්ලෝ සෑහෙන දියුණු ක්‍රම පාවිච්චි කරනවා. ඒ වගේම හරි සරල දෙයක් තමයි මිනිස්සුන්ට කරන්න තියෙන්නේ. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ තමන් පාවිච්චි කරපු දේවල් ටික වෙන් කළා දාන එක. ඒක මහා දෙයක් නෙමෙයි. ඉතින් ඒක කරන්නේ නැතිම එක තමයි අපේ රටේ පරිහානියට හේතු වෙලා තියෙන්නේ. බලන්නකෝ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට කසල බින් ප්‍රමාණයක් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. සාමාන්‍ය සංඛ්‍යාවකගේ ගත්තහම මෙතන තියෙනවා 6ක්. බින් 6ක් තියෙනවා. ඉතින් මේ බින් 6ට වෙන වෙනම තමයි කසල අපි බැහැර කරන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. ඇත්තටම චූටි දෙයක්. මම ඉතින් අරලා පෙන්නන්නම්. ඕනෙම කෙනෙක්ට බලා ගන්න එළියනුත් ගහලා තියෙනවා මොනවද මේ බින් වලට දාන්න ඕනේ කියලා. ඉතින් මේ බයෝ එකට දාන්න ඕනේ අපි දිනාපත් වෙන දේවල්. මේ පේන නැති ඔයගලන්ට. ඉතින් මේ පේපර් වලට දාන්න ඕනේ පේපර්. ඉතින් මේ ටින් වලට වෙනම එකක් ඔයගලන්ට පේනවා නැති. ඊට පස්සේ වීදුරු වලට තව එකක්. ඊට පස්සේ මේ ප්ලාස්ටික් බෑග් වලට තව එකක්. ඊට පස්සේ කාඩ්බෝඩ් වලට තව එකක් තියෙනවා. ඉතින් මීට අමතරව මෙන්න මේ වගේ ලොකු බින් එකක් කියලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හිතමු කෙනෙක්ට මේ අර අපි පෙන්නපු කැටගරි වලට ඔක්කොටම අයිති වෙන්නේ නැති හැබැයි පරිසරයට හිතකාමී නොවන දෙයක් කියලා. අපි හිතමු යම්කිසි රසායනික ද්‍රව්‍යයක් හිතමු අපි ඉලෙක්ට්‍රික් උපකරණ මොනවා හරි ඒ වගේ වලින් අයින් කරන දේවල් මේ බින් එකට දානවා. ඉතින් එතකොට මේ බින් එක කෙලිම මේගොල්ලෝ කරන්නේ දහනය කරලා දානවා. තව ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ග පරිසරයට විසඳුම එකතු වෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ හදනවා. ඉතින් මීට අමතරව සාමාන්‍යයෙන් පිල්ලන්තේ බීම බොන බෝතල් ඊට පස්සේ අපි ගොඩක් ඔය බීම ටින් කියන්නේ අන්න බීම ටින්. ඉතින් මේවා හැම එකක්ම ඒගොල්ලෝ එළියෙන් ගහලා තියෙනවා යුරෝ 7 ගාණක් යුරෝ 745ක් 50ක් ඒ ටින් එක ලොකු වෙන්න ගාණ වැඩි. බීම බෝතල් වලටත් එහෙමයි. ඒවා ඒ මැෂින් අදාළ මැෂින් වලට දැම්මහම ඒකෙන් රිසිට් එකක් එනවා. ඒ රිසිට් එකෙන් Tamanට බඩු ගන්න පුළුවන්. ඒ අදාළ ගිහිල්ලා මේ අපි S මාකට් හරි K මාකට් එකට හරි දීලා ඒවෙන් බඩු ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මේ වීඩියෝ එක පැහැදිලි නැති වුණොත් මම කරන්න හිතුවේ. ඉතින් මේ චූටි දේවල් වලින් රටක් සෑහෙන්න දියුණු වෙනවා. ඉතින් ඒ කසල කළමනාකරණය කරන වෙලේ මේ කසල වලින් ප්‍රයෝජන ගන්න මිනිස්සු කොච්චරවත් ඉන්නවද? නමුත් ලංකාවේ මේක වෙන අපි කරන්න බැරි. මේක අපි වෙන් කරලා දාන්න නැති නිසා ප්‍රයෝජනයක් ගන්න මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ගන්න වෙන විදිහක් නැහැ. ඉතින් මේ කසල හැම එකෙම මේගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්නවා. හරිද? එතකොට මට කියන්න ඕනේ ඒකයි. ඉතින් මේ ලංකාව අපි දියුණු කරන්න ඕන නම් මේ වීඩියෝ එක මම දාන්නේ. ඉතින් කෙනෙක්ට අදහසක් ගන්න සහ තමන්ගෙන් හැදිලා අපිට රටක් දියුණු කරන්න පුළුවන් කියන එක කියන්න. ඉතින් හරි සරල දෙයකින් පටන් ගමු. තමන්ගෙන් රටක් හදන්න පටන් ගමු. ඉතින් අපිට කවදා හරි ලෝකේ ජය ගන්න පුළුවන් එතකොට. බොහොම ස්තුතියි.